සාමාන්‍ය සතුටට වඩා පොඩ්ඩක් එහා ගිය මේ සතුටක් කියන එක තමයි ෆ්‍රෙලා කියන එකේ තේරුම. ඒක ග්‍රීක් ඩෙරිවේටිව් එකක්. මේක ගෑවොත් සතියෙන් සුදු වෙනවා. මේක ගෑවොත් සතියෙන් කොණ්ඩ වැවෙනවා. මේක ගෑවොත් ඔබේ හැම දිදුලනවා. ඔහොම තමයි කියන්නේ. ඒතර ෆ්‍රෙලාත් අන්න එහෙම ශනික ප්‍රතිඵල දෙන බ්‍රෑන්ඩ් එකක්ද? හරිනේ මේ අපේ ලංකාවේ කිං කොකනට් ඔයිල් වලට අපිට විතරයි ඕගැනික් සර්ටිෆිකේට් එක තියෙන ප්‍රොඩක්ට් එකක් තියෙන කම්පැනියක් හැටියට ඉන්නේ. ළඟදී ඇග්‍රීමන්ට් එකක් සයින් කළා හොටෙල් චේන් එකක් එක්ක. ලෝකේ තියෙන හොඳම හොටෙල් චේන් එකක්. හොටෙල් 12ක් ඩුබායි වල තියෙනවා. ඩුබායි වල හොටෙල් එකක් කියන්නේ සචිනි සාමාන්‍යයෙන් හොඳ හොටෙල් එකකින් කාමර 1000 පනිනවා. ඒවා සචිනි හරි මැචුවර් මාකට්ස්. ඒ කියන්නේ එතන ඉන්න කන්සියුමර් සහ කස්ටමර්ස්ලා පවා ඒගොල්ලෝ ගන්නේ මොනවද ගැන ඒගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට වංගු ගහන්න බෑ. ෆ්‍රෙලා වල තියෙන මේ නිෂ්පාදන හදද්දී යොදා ගන්න අමුද්‍රව්‍ය සියල්ලම ලංකාවෙන්ද ගන්න? ඔය වගේ ඉකොනොමි එකක ව්‍යාපාරයක් කරනවා කියන්නේ මගේ අර්ථකථනය තමයි අපායි ඉපදිලා පව් ගෙවන වගේ වැඩක් සැටිනේ. මේකට තියෙන හොඳම තෙල තමයි ඔය වෙන රටවල තියෙන තෙල් වලට වඩා මී තෙල්. මොකද අවුරුදු 1000 ගාණක් මී තෙල් හන්දිපත් වේදනාවලට පාවිච්චි කරපු වාතනාශක තෙල්. හැමදාම තේ රබර් පොල් රෙදි විකුණන ඉන්න නැතුව මේ අලුතෙන් තියෙන මාකට්ස් අයිඩෙන්ටිෆයි කරගෙන ඒ වගේ තියෙන රික්වයර්මන්ට් එකට ඇත්තටම ආසියාතික රටවල් සහ ශ්‍රී ලංකාව හැටියට අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් මේ මාකට් එකට. ලංකාවට ආවට පස්සේ සචිනී කොවිඩ් ආවා. ඊට කලින් පාස්කු ප්‍රහාරය තිබ්බා. ඊට පස්සේ කොවිඩ් තිබ්බා. ඊට පස්සේ ඉකොනොමික් ක්‍රයිසිස් තිබ්බා. ඊට පස්සේ පොලිටිකල් ක්‍රයිසිස් තිබ්බා. ඊට පස්සේ දිත්ත තිබ්බා. දැන් යුවා එක තියෙනවා. සචිනී සීලවර්ධන අපේ ලංකාවේ නම ශ්‍රී ලංකාව මේ නම ලෝකෙට අරගෙන යන්න මේ ගොඩක් අය මහන්සි වෙනවා. ක්‍රීඩාවෙන් වෙන්න පුළුවන්, විවිධ ක්ෂේත්‍ර වලින් වෙන්න පුළුවන්. එහෙම අරගෙන ගිය අයත් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒ වෙනුවෙන් කැප වෙන, මහන්සි වෙන, තමන්ගේ ජීවිතෙන් පවා වන්දි ගෙවන අයත් ඉන්නවා. හැබැයි සමහර කතා තියෙනවා එහෙම යන ගමනේදී අතරමඟ ඒ වැඩේ නතර කළා දාපු. එතකොට වෙන්නේ මේ ගමන ගැන කවුරුත් දැනගන්නේ නැහැ. හැබැයි කොච්චර බාධකාවත් ඒ ගමන නවත්තන්නේ නැතුව අපේ ලංකාවේ නම ලෝකෙට අරගෙන යන මහන්සි වෙච්ච අය අතරින් කෙනෙක් එක්ක මම සූදානම් වෙනවා කතා කරන්න. එහෙම හිතුවේ මම කතා කරන්න මොකද පහුගිය සතියේදී ශැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී මේ නාමය, මේ සන්නාමය ඔන්න ලංකාවට තිලින කරා. ඒක තිලින කරද්දී ආපු දේ තමයි ෆ්‍රෙලා is coming home. ඉතින් මං හිතුවා මොකද්ද මේ ෆ්‍රෙලා කියන්නේ? දැන් ලංකාවේ තිබ්බ දෙයක් ඒ කියන්නේ මුලින්ම පිටරට තිබිලා තමයි ලංකාවට එන්නේ. ඒකනේ ෆ්‍රෙලා is coming home කියලා කියන්නේ. එතකොට අපේ දේ මුලින්ම අපේ ගාව නෙමෙයිද තිබිලා තියෙන්නේ. හින්දා මට හිතුණා මේ ගැන කතා කරන්න. මම ආවා හොයාගෙන ෆ්‍රෙලා ආයතනයේ සභාපතිතුමාව. ඒ තමයි සුදත් හොරදාගොඩ මහත්මයාව. ආයිබෝන් සචිනි බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට. දැන් ෆ්‍රෙලා මම මේ ලංකාවට එන්න එක ගැන පස්සේ කතා කරන්නම්. ෆ්‍රෙලා කියන නමේ තේරුම මොකක්ද? සාමාන්‍යයෙන් සන්නාමයක් හදනකොට ඒක මිනිසුන්ට කතා කරන්න ලේසි වෙන්නයි ඒකේ තියෙන පොඩි පොඩි ක්‍රයිටීරියාස්. ඒතකොට ෆ්‍රෙලා කියන්නේ හොඳට බැලන්ස් වෙන සන්නාමයක්. ඊට අමතරව ඒකේ තේරුම තමයි හැපිනස්, බ්ලිස්. ඒ කියන්නේ සාමාන්‍ය සතුටට වඩා පොඩ්ඩක් එහා ගිය මේ සතුටක් කියන එක තමයි ෆ්‍රෙලා කියන එකේ තේරුම. ඒක ග්‍රීක් ඩෙරිවේටිව් එකක්. ග්‍රීක් වචනකින් කැඩිලා අපයක්. ස්පාඤ්ඤ වගේ රටවල් වල ෆ්‍රෙලා කියන නමකුත් තියෙනවා කියලා මට පස්සේ ආරංචි වුණා. එහෙම තමයි නම හැදුනේ. හරි. දැන් ෆ්‍රෙලා is coming home නේ. ඒ කියන්නේ ෆ්‍රෙලා එක මුලින්ම තිබිලා තියෙන්නේ ලංකාවෙන් නෙමෙයි පිටරට. දැන් සාමාන්‍යයෙන් අපි මොකක් හරි සන්නාමයක් හදන්න හිතන් ඉන්නවා නම් ව්‍යවසායකයෙක් වෙන්න හිතාගෙන ඉන්නවා නම් ගොඩක් වෙලාවට ගොඩක් අය කරන්නේ මේක ලංකාවේ තමයි ප්‍රචලිත කරන්නේ මුලින්ම. හැබැයි දැන් මේක වෙනස්නේ. මුලින්ම තියෙන පිටරට. අපි ඒ ගැන කතා කරමු. ඇයි එහෙම හිතුවේ? කොහොමද මේකේ ආරම්භය? කොතනද මේකේ ආරම්භය? ඇත්තටම සචිනි මේ අපි ලංකාවේ ඉන්න 6 වෙනි අවුරුද්ද 2026 කියන්නේ ඒකෙම අවුරුදු දෙකක් කොවිඩ් වලට මුහුණ දෙන්න වුණා. ඊට කලින් අපි අවුරුදු 10ක් විතර මේ බ්‍රෑන්ඩ් එක ඩෙවලොප් කරේ මාලදිවයින් තමයි පටන් ගත්තේ. මම එතන මේ ව්‍යවසායකයෙක් විදියට මාලදිවයින් තමයි ආරම්භ කරේ. ඊට පස්සේ හැබැයි ගොඩක් ප්‍රොඩක්ෂන් කරේ ලංකාවෙන්. බ්‍රෑන්ඩ් එක හොඳට ෆේමස් වෙලා ගියා මාල්ඩිව් මාකට් එකේ. දැනටත් අපිට 146ක විතර හොස්පිටැලිටි සෙක්ටර් එකේ මාකට් ෂෙයාර් තියෙනවා. එතනින් එහා පැත්තට කොවිඩ් වලට පස්සේ අපි ආයේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඉඳන් අන්තර්ජාතික මාකට් එකට ඉන්ටර්නැෂනල් මාකට් එකට අපේ ප්‍රොඩක්ට්ස් අපි එක්ස්පෝර්ට් කරා.
ජපානයේ කී මාකට් එකක් අපිට ජපාන් ඕගනික් සර්ටිෆිකේට් එක තියෙනවා. ඊට පස්සේ අපි මිඩල් ඊස්ට් වලට ගියා. මිඩල් ඊස්ට් වල අපේ ප්‍රොඩක්ට්ස් අතිශය සාර්ථක වුණා. ඔමාන්, බහරේන්, ඩුබායි ඊට පස්සේ අපි USA වල Amazon වල අපි ප්‍රොමෝට් කරනවා. ඒ වගේ වෙන මාකට්ස් වල තමයි හොඳට ප්‍රොඩක්ට් එක ඩෙවලොප් වුනේ. එකක් අපි ප්‍රීමියම් බ්‍රෑන්ඩ් එකක්. ඒ නිසා අපේ ප්‍රයිසස් අපි යූස් කරන raw materials ඔක්කොම high quality. ඒ නිසා ඒ මාකට්ස් වල ඒක හොඳට ඩෙවලොප් වුණා. ඊට පස්සේ අපි දැක්කා මේ අපේ කන්සියුමර්ස් වලට ලංකාවේ ඉන්න කට්ටියටත් හොඳ ප්‍රොඩක්ට් එකක් ඇත්තටම හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ හොඳ දෙයක් තියෙනවා නම් ඒක කවදාවත් මේ පහු බහින්නේ නැහැ. පහු බහින්නේ නැහැ. Quality is first. ඊට පස්සේ දැන් අපි ලංකාවේ මාකට් එක ස්ටඩි කරලා අපි හිතුවා මේ අපේ ඉන්න කන්සියුමර්ස්ලටත් අපේ මිනිස්සුන්ටත් අපි මේ හොඳ ප්‍රොඩක්ට් එක ලෝකේ අනිත් මිනිස්සු පාවිච්චි කරනවා වගේම අපේ කට්ටියටත් අපි දෙන්න ඕනේ කියලා. ඒ අදහසින් අපි ඒක එක්ස්ප්ලෝර් කරනකොට අපිට ඒ බව සහ සමාගම අවුරුදු 26ක් පරණ සන්නාමයක් හොඳ පරිණත සමාගමක් අපිත් එක්ක ඩිස්ට්‍රිබියුෂන් ඇග්‍රීමන්ට් එකට කැමති වෙලා ඒගොල්ලෝ අපි ඩිස්ට්‍රිබියුෂන් ඇග්‍රීමන්ට් එක සයින් කළා. දැන් බවර්ස් හරහා ලංකාවේ තියෙන ලීඩින් ෆාමසීස් සුපර් මාකට්ස් වලින් අපේ ප්‍රොඩක්ට්ස් අරගෙන පාවිච්චි කරලා තමන්ගේ වෙල්නස් එලිමන්ට් එක ඩෙවලොප් කරගන්න පුළුවන්, හෙල්ත් ඇස්පෙක්ට්ස් වැඩි කරගන්න පුළුවන්, නිරෝගීව ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. හරි. දැන් සුදත් හොරතාගොඩ කියන චරිතය කොහොමද මේ ෆීල්ඩ් එකට එන්නේ? ඇයි දැන් පොඩි කාලේ ඉඳන් හිතාගෙන හිටියද දැන් අපිට සාමාන්‍යයෙන් අර පොඩි කාලේ කියනවනේ ලොකු වෙලා මම දොස්තර කෙනෙක් වෙනවා, ඉංජිනේර් කෙනෙක් වෙනවා. හැබැයි දැන් අපි පොඩි කාලේ ඔබතුමාගේ පොඩි කාලේ වගේ නෙමෙයි දැන් ඉන්න දරුවෝ ටිකක් වෙනස් වෙන ශේෂ්ත්‍ර විවෘත වෙලා තිනවා. හැබැයි ඇයි මේ වගේ ශේෂ්ත්‍රයක් තෝරගත්තේ? ඒ කියන්නේ නැත්තම් පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබුණාද මට මෙහෙම දෙයක් කරන්න ඕන නැත්තම් මගේම නිෂ්පාදනයක් තියෙන්න ඕන. එහෙම අදහසක් තිබුණාද? එහෙම ඇත්තටම ලොකු අදහසක් තිබ්බේ නැහැ. හැබැයි සේල්ස් ඇන්ඩ් මාකටිං සයිඩ් එකට මම ගොඩාක් කැමති ෆීල්ඩ් එකක්. ඊට පස්සේ මට මාලදිවයිනට යන්න ඔපචුනිටි එකක් හම්බුණා Nokia country head හැටියට Apple එහෙම එන්න කලින්. ඊට පස්සේ ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම ඒ වැඩ කරපු සමාගමේ මාව සේල්ස් හෙඩ් හැටියට දැම්මා. එතකොට මට ගොඩාක් ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් 40ක් එක්ක වගේ ඒවා ප්‍රොමෝට් කරන්න අවස්ථාව ලැබුණා. එතකොට මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මම බලනවා ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක ඇයි නම දාන්න නැතුව ප්‍රොඩක්ට් එක විතරක් මාකට් කරන්නේ. ඕවා ගොඩක් මම ස්ටඩි කරා. ඊට පස්සේ මට වෙනම ඔපචුනිටි එකක් හම්බුණා. මම හිතුවා මේ මගේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා මාලදිවයිනේ. ඊට පස්සේ මම මගේ කලින් හිටපු කම්පැනි එකේ චෙයාමන්ටත් කිව්වා sir I want to start something of mine. චෙයාමන්ටත් මට බ්ලෙස් කරා. ගොඩක් දේවල් කියා දුන්නා. ඊට පස්සේ මාලදිවයිනෙන් පටන් අරගත්තේ. හැබැයි ෆ්‍රෙලා නෙවෙයි. ජෙනරල් ට්‍රේඩින් වලින් තමයි පටන් ගත්තේ. ඒ අතරේ එක රිසෝට් එකකින් මට ඉන්ක්වයරියක් ආවා ලංකාවෙන් වර්ජින් කොකනට් ඔයිල් දෙන්න පුළුවන්ද කියලා. පස්සේ මම ඒගොල්ලන්ට සප්ලයි කරා. ඒගොල්ලෝ හරි කැමති අපේ වර්ජින් කොකනට් ඔයිල් වලට. ඊට පස්සේ ඔහොම මම හිතුවා අනිත් කට්ටියටත් ඕනේ නැති කියලා. ඒගොල්ලන්ට කෝල් කරනකොට ඒගොල්ලන්ටත් ඕනේ. ඊට පස්සේ ලංකාවේ පොල් තෙල් මම මේ වර්ජින් කොකනට් ඔයිල් ඊට පස්සේ මම ප්‍රොඩක්ට් එක ටිකක් එන්හෑන්ස් කරලා කොස්මෙටික් ග්‍රේඩ් වර්ජින් කොකනට් ඔයිල් එකක් ඩෙවලොප් කරලා මේ මෝල්ඩීව්ස් වල තියෙන හොඳම රිසෝට් චේන්ස් වලට දැම්මා. ඊට පස්සේ ඒගොල්ලෝ තව දේවල් ඉල්ලන්න පටන් ගත්තා. essential oils දෙන්න පුළුවන්ද, butters දෙන්න පුළුවන්ද, scrubs දෙන්න පුළුවන්ද. ඊට පස්සේ ඒ වගේ supply කරන්න පටන් අරගෙන ඒවා market එකට දැම්මා. ඊට පස්සේ ඒ වගේ retail ඉල්ලුවා. ඊට පස්සේ මම ඒ වගේ retail හැදුවා. එහෙමම over a period of time අපිට දැන් SKUs 1400ක් විතර තියෙනවා. හොඳම quality products තමයි අපි market එකට supply කරන්නේ. පුළුවන් තරම් අපි බලන්නේ natural විදියටම දෙන්න. ඒක තමයි අපේ concept එක. මේ අපි හැම වෙලේම අහන ප්‍රශ්නයක් තියෙනවා සතිනේ මම ඔයාගෙන් ඒක අහන්නම්. ඔයාගේ ආච්චිගේ ආච්චි මොනා ගාලද නෑවේ. මොකද්ද ක්ලියෝපැට්‍රා ගාපු බොඩි ලෝෂන් බ්‍රෑන්ඩ් එක. හරිද? ඒතකොට ඒ ඔක්කොම ස්වභාවික දේවල් නේ. එතකොට ෆ්‍රෙලා කියන්නේ ස්වභාවික දේවල් R&D modern research උත් එක්ක ආපහු මාකට් එකට ප්‍රසන්ට් කරන එක තමයි අපි කරන්නේ. time tested beauty remedies back to the market. දැන් මේ ඔය ස්වභාවික දේවල් ගැන කියනකොට මේ දවස්වල මේ සමාජ මාධ්‍ය අපි දකින දේවල් තමයි අර ක්ෂණික නූඩල්ස් වගේ ක්ෂණික ප්‍රතිඵල. මේක ගෑවොත් සතියෙන් සුදු වෙනවා. මේක ගෑවොත් සතියෙන් කොණ්ඩේ වැවෙනවා. මේක ගෑවොත් ඔබේ හැම දිදුලනවා. ඔහොම තමයි කියන්නේ. ඒතර ෆ්‍රෙලත් අන්න එහෙම ක්ෂණික ප්‍රතිඵල දෙන බ්‍රෑන්ඩ් එකක්ද? සචිනී දැන් ලෝකේ තියෙන අලුත්ම concepts තමයි healthy aging, clean beauty. ඒවා තමයි ඉස්සරහට develop වෙන්නේ. මොකද මේ markets commercialize වෙලා unwanted products ඇවිල්ලා harmful chemicals ඇවිල්ලා මිනිස්සු බලන්නේ මේ wellness side එකයි natural elements වලට තමයි යන්නේ. ඒකේ quick fixes නැහැ. හැබැයි ඒකේ stable sure fixes තියෙනවා. උදාහරණයක් හැටියට දැන් ලෝකෙ පිළිගන්න හොඳම moisturizer එක virgin coconut oil. ඒකේ තියෙනවා lauric acid කියලා chemical එකක්. lauric acid තියෙන්නේ මව් කිරි වල.
ළමයෙක් ඉපදුනාට පස්සේ පළවෙනි මාස 3 ළමයාට ඉමුනිටි ලැබෙන්නේ මව්කිරි වල තියෙන ලෝරික් ඇසිඩ් එකේ. ඒක මව්කිරි වලට පස්සේ තියෙන්නේ පොල් තෙල් වල. හරිද? එතකොට මේ වර්ජින් කොකොනට් ඔයිල් ඇප්ලයි කරාට පස්සේ ලැබෙන ඉෆෙක්ට් එක ටික කාලයක් එක්ක අර යථා තත්ත්වයටපත් වෙලා මේ බැලන්ස් වෙලා හෝලිස්ටික් රිසල්ට් එකක් තමයි ලැබෙන්නේ. ඒවා තමයි ඉතින් අලුතෙන් තියෙන ට්‍රෙන්ඩ්ස්. ඉතින් මාකට්ස් ග්‍රෝ වෙනකොට මේ ලෝකෙ ඔක්කොම හැරෙන්නේ ඒ පැත්තට. උදාහරණයක් හැටියට කියනවා නම් සචිනි දැන් අපිට ආසියාවේ මිනිස්සු හැටියට අපිට රෝස්මරි, තයිම්, බැසිල් එහෙම කිව්වම අපිට හරි ලොකු ඉන්ග්‍රීඩියන්ට්ස් නේ. ඒ වුණාට ඒවා යුරෝපේ පාරයිනේ වැවෙන වල්පැල වගේ. හරිද? යුරෝපේ මිනිස්සුන්ට ටර්මරික් කිව්වම, වර්ජින් කොකොනට් ඔයිල් කිව්වම, නීම් කිව්වම ඒවා නිකන් gods and herbs නිකන්. හැබැයි අපිට ලොකු නගයක් නෑ. අපි තුන් වේල ටර්මරික් කනවානේ. අපි තුන් වේල වර්ජින් කොකොනට් ඔයිල් කනවා. ඉතින් මේ ඒ වගේ මාර නීඩ් එකක් තියෙන හර්බ්ස් තමයි අපි ළඟ තියෙන්නේ. එහෙනම් මට හිතෙන විදිහට ඔබතුමාර ලංකාවේ අපේ තියෙන හොඳම දේ, ඒ කියන්නේ වටිනම දේ තමයි ලෝකෙට අරගෙන යන්නේ. හරියටම හරි. දැන් වර්ජින් දැන් ඔයාලා අහලා තියෙන තැඹිලි තෙල් ගැන. තැඹිලි කියන්නේ කිං කොකොනට්. හරිද? දැන් ඒතර කොකොනට්ස් තියෙනවා කිං කොකොනට්. කිං කොකොනට් තියෙන්නේ ලංකාවේ විතරයි. අපිට විතරයි කිං කොකොනට් තියෙන්නේ. කිං කොකොනට් තියෙනවා ඔලෙයික් ඇසිඩ් කියලා ඇමයිනෝ ඇසිඩ් එකක්. මේකෙන් කරන්නේ සෙල් එක ස්ට්‍රෙන්තන් කරනවා. ඒතකොට ඔළුවට ගෑවට පස්සේ හෙයාර් රූට් ස්ට්‍රෙන්තන් වෙලා කොණ්ඩේ වැටෙන එක අඩු වෙනවා. මේක ලංකාවේ තිබ්බ සංස්කෘතියන්නේ. සචිනේ මේ අපේ ලංකාවේ කිං කොකොනට් ඔයිල් වලට අපිට විතරයි ඕගැනික් සර්ටිෆිකේට් එක තියෙන ප්‍රොඩක්ට් එකක් තියෙන කම්පැනියක් හැටියට ඉන්නේ. අපේ කිං කොකොනට් ඔයිල් එක ශ්‍රී ලංකන් එයාලයින් එකේ ඩියුටි ෆ්‍රී එකේ ඉඳන් අපේ ගොඩාක් ප්‍රොඩක්ට්ස් වල මේ ගොඩාක් අපි ඉන්ක්ලූඩ් කරන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒක හොඳට මාකට් වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඒ වගේ දේවල් වලට ලෝකෙ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් අපි ව්‍යවසායකයෝ හැටියට අපි බලන්න ඕනේ අපේ දේවල්. අපේ සංස්කෘතිය අපිට කොහොමද මේ ලංකාවෙන් එළියට ගිහිල්ලා ඒවට මේ කමර්ෂියලයිස් කරලා ඒවට වැලියු එකක් හදලා දෙන්න කියලා. ෆ්‍රෙලා වල කොච්චර නිෂ්පාදන තියෙනවද මේ වෙනකොට? දැනට සචිනී අපේ දැනට රීටේල් සයිඩ් එකේ SKUs 700 පනිනවා. ඕවරෝල් අපේ channels දෙකක් තියෙනවා. එකක් අපේ hospitality channel එක. ඊට පස්සේ අපේ retail channel එක. දැන් අපි මේ ලංකාවට ගේන්නේ hospitality channel එක කොහොමත් අපේ ලංකාවේ Maldives ඒක රටවල් කීපයකම establish වෙලා තිබ්බා. retail channel එක තමයි දැන් ලංකාවට අපි introduce කරලා දෙන්න යන්නේ. රීටේල් channel එක ගත්තම SKUs 700ක් විතර, hospitality channel එකයි retail එකයි දෙකම ගත්තොත් 1400 පනිනවා. දැන් කියවනේ ඩුබායි වල තියෙනවා, මාල්ඩිව්ස් වල තියෙනවා, බහරේන් තියෙනවා. අපි ගමුකෝ ඩුබායි. සාමාන්‍යයෙන් අපි ගොඩක් දන්නේ ඩුබායි. අපි shopping උත් වෙනවා ඩුබායි ඔක අහලා තියෙනවනේ. ඩුබායි කියලා කියන්නේ ලෝකේ තියෙන හොඳම products ඕනම දෙයක් ගන්න පුළුවන් රටක්. බය හිතුන්නේ නැද්ද ඩුබායි වගේ රටක තමන්ගේ බ්‍රෑන්ඩ් එක ගිහිල්ලා ඒ වෙනද පොලට දාන්න? හිතුවේ නැද්ද ඒ කියන්නේ මේක ෆේල් වෙයිද? ඒ කියන්නේ මට මාකට් එකක් නැති වෙයිද? එහෙම හිතෙන්න පුළුවන්. බය හිතුණා සජිනී. හරිද? මේ ලොකු මාකට්ස් අපි මේ පොඩි රටක ඉන්න මේ අපි SME එකක් හැදෙන කම්පැනි එකක්. ඒ නිසා බය හිතුණා. හැබැයි බය හිතුණාට කොන්ෆිඩන්ස් නැතුව ගියේ නෑ. හොඳට අපි හොඳට මාකට් එක ඇනලයිස් කරා. Maldives වලයි ලංකාවේ අපිට hospitality chains වල හම්බෙච්ච experience එකත් අපිට තිබ්බා. අපි දැක්කා මාකට් එකේ හොඳ gaps. ඊට පස්සේ අපි ඩුබායි වලට ගියාට පස්සේ ඩුබායි වල තියෙන ලොකුම shopping mall එක ඩුබායි mall එකේ තියෙනවා කෙම්පෙන්ස්කි කියලා ලොකු හොටෙල් එකක්. කෙම්පෙන්ස්කි එකේ ස්පා රීටේල් ස්පා කමර්ෂල් ඔක්කොම ෆ්‍රෙලා. බහරේන් මාකට් එකේ 150ක් අපි මම එක දවසක් ගියා එක ලොකු හෝටලයක් තියෙනවා බහරේන් වල. ඒ හෝටලේ තේ F&B එකේ තියෙන්නේ ඩිල්මා, ස්පා ඇන්ඩ් හවුස්කීපින් වල තියෙන්නේ ෆ්‍රෙලා. ඒ ලංකාවේ බ්‍රෑන්ඩ්ස් දෙකක්. බ්‍රෑන්ඩ්ස් දෙකක් මට මාර සතුටක් හිතුණා ඒක දකිනකොට. මේ ඉතින් ඒ වගේ ඔමාන් වල ඊට පස්සේ අපි ළඟදී ඇග්‍රීමන්ට් එකක් සයින් කළා හොටෙල් චේන් එකක් එක්ක. ලෝකේ තියෙන හොඳම හොටෙල් චේන් එකක්. හොටෙල් 12ක් ඩුබායි වල තියෙනවා. ඩුබායි වල හොටෙල් එකක් කියන්නේ සචිනි සාමාන්‍යයෙන් හොඳ හොටෙල් එකක් කියන්නේ කාමර 1000 පනිනවා. ඒකට වෙල්නස් එලිමන්ට්ස් දෙන්න, ස්ලීප් බාම්ස්, ෆුඩ් ස්ප්‍රේස්, පිලෝ මිස් ඒ වගේ ප්‍රොඩක්ට්ස් ලයින් එකට ඇග්‍රීමන්ට් එක සයින් කරා. ඊට පස්සේ මොරිෂස් සීෂල්ස් වල ලොකු චේන් එකක් තියෙනවා. ඔක්කොම යූස් කරන්නේ ෆ්‍රෙලා. ඒ වගේ ලොකු ගැප් එකක් අපි ෆීල් කරනවා. මේ අනිත් එක අපිට අවශ්‍ය කරන සහතික අන්තර්ජාතික සහතික ගොඩාක් අපිට වියදම් ගිහින් තියෙනවා. ඒ සහතික ටික තියෙනවා. අපි බොහොම ඒ සහතික ඒ කියන්නේ මේ ලේසින් හම්බෙන සහතිකක් නෙමෙයි. අපි දන්නවා ඩුබායි කියලා කියන්නේ හැම දෙයක් ගැනම හරියට බලන රටක්. ඒ කියන්නේ අර නීතියේ හිඩස් වගේ තියෙන එකක් නෙවෙයි. හරි දේවල් හරියටම තියෙන්න ඕනේ. ඒවා සත්‍යනේ හරි මැචුවර් මාකට්ස්. ඒ කියන්නේ එතන ඉන්න කන්සියුමර් සහ කස්ටමර්ස්ලා පවා ඒගොල්ලෝ ගන්නෙ මොනවද ගැන ඒගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට වංගු ගහන්න බෑ. හරිද? ඒ නිසා ඔය වගේ මාකට්ස් වලට කේටර් කරලා ෆ්‍රෙලා පොසිෂන් වුණා බොහොම ඔනස්ට්, ජෙනුයින්
මැනුෆැක්චරර් කෙනෙක් සහ සප්ලයර් කෙනෙක් හැටියට. ඒ කියන්නේ ගොඩාක් බොරු තියෙන තැන්වල සතිනේ සත්‍යයත් හොඳට මාකට් වෙනවානේ. ඔව්. ඉතින් මේ අපි ඒක තමයි අපේ අප්‍රෝච් එක. ඉතින් අපි හරියට ආඩම්බර වෙනවා මාකට් එකට හොඳ දෙයක් සහ හරි දෙයක් දෙන එක. ඉතින් ඒක හොඳට කමර්ෂියලයිස් කරන්නත් පුළුවන්. හොඳයි. දැන් අමුද්‍රව්‍ය ගැන කතා කරනකොට මේකේ තියෙන දැන් අපි හිතමු ලංකාවේ තියෙන අමුද්‍රව්‍ය හොඳම අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා කියවනේ. ඒතර මේ ෆ්‍රෙලා වල තියෙන මේ නිෂ්පාදන හදද්දී යොදා ගන්න අමුද්‍රව්‍ය සියල්ලම ලංකාවෙන්ද ගන්නෙ? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අපේ ඉකොනොමි එක සහ අපේ මාකට් එක තව ගොඩාක් ලෝකෙට රීටේල් ප්‍රොඩක්ට්ස් දානවා නම් හෝල්සේල් වලින් ගිහලා රීටේල් සහ බ්‍රෑන්ඩ් ඩෙවලොප්මන්ට් සයිඩ් එකෙන් අපි බ්‍රෑන්ඩ්ස් එළියට දානවා නම් අපේ සප්ලයි චේන්ස් බොහොම පසුගාමී. ඒවා තව ඉදිරියට හැදෙන්න තියෙනවා. ඉතින් මේ ඒත් එක්ක බලනකොට ගොඩක් බේස් රෝ මටීරියල්ස් අපි පාවිච්චි කරන්නේ වර්ජින් කොකොනට් ඔයිල්, වර්ජින් කිං කොකොනට් ඔයිල්, මීතෙල් ගොඩක් අපි පාවිච්චි කරනවා. ඒ වගේ ලංකාවෙන් ගන්න පුළුවන් ගොඩාක් අමුද්‍රව්‍ය හැම වෙලේම අපි බලන්නේ ලංකාවෙන් ගන්න. හැබැයි ඉන්ටර්නැෂනල් මාකට් එකට යනකොට අපේ ලංකාවේ තියෙන පැකේජින් හරි ඒ ගැප්ස් එක්ක අපිට පොසිෂන් කරන්න බෑ. මොකද අපේ ආර්ථිකය හැදලා තියෙන සසිනේ මේ එක්තරා විදියකට අපිට ලෝකෙන් එළියට ගිහලා මාස් මාකට් ප්‍රොඩක්ට්ස් පොසිෂන් කරන්න හරි අමාරුයි. එහෙම කරලා තියෙනවා. ඊට අමතරව අලුත් බ්‍රෑන්ඩ්ස් වලට, යන් කම්පනීස් වලට ඒක හරි චැලෙන්ජින්. ඒ නිසා අපිට පොසිෂන් කරන්න වෙන්නේ ප්‍රීමියම් හරි ලක්ෂරි හරි. ඒ කැටගරිස් දෙකට අපි ඒකට හරියන ඩෙවලොප්මන්ට් එකක් ලංකාවේ ඉඳන් හදලා ලෝකෙ එළියට ගෙනියන්න ඕනේ. එතකොට raw material problems, ingredient ගැටලු එනවා. ඒවට අපිට bypass කරන්න බෑ. මොකද අපි පොසිෂන් කරන්න ටිකක් ප්‍රීමියම් ලෙවල් එකේ. ඒ නිසා ලංකාවෙන් ගන්න පුළුවන් හැම අවස්ථාවෙදිම අපි ඉන්ග්‍රීඩියන්ට් එක ලංකාවෙන් ගන්නෙ. නමුත් ගොඩාක් දැන් උදාහරණයක් හැටියට ජැස්මින් හොඳටම හැදෙන්නේ ඊජිප්තුවේ. එතකොට ඒකට ඊජිප්ෂන් ජැස්මින් නැත්නම් ඉන්දියාවේ ගැටපිච්ච තියෙනවා. රෝස් හැදෙන්නේ බල්ගේරියාවල. රෝස් එසෙන්ෂල් ඔයිල් එක 1 ලීටරයක් සචිනී $15000ක් වෙනවා. $15000. ඒතකොට කවුරු හරි කියනවා නම් මම රෝස් දානවා කියලා මගේ ප්‍රොඩක්ට් එකට එයා දාන්නේ ෆ්‍රේග්‍රන්ස් එකක්, සින්තටික් ෆ්‍රේග්‍රන්ස් එකක්. මොකද එසෙන්ෂල් ඔයිල් එක දානවා නම් ඒක හරි ගණන්. හැබැයි ඒ වගේ හෙල්ත් බෙනිෆිට්ස් වැඩි, අරෝමා තෙරපි ඉෆෙක්ට්ස් වැඩි, හීලින් ඉෆෙක්ට්ස් වැඩි. දැන් ඔයා කාමින් ලැවෙන්ඩර් එකක් ඔයා පාවිච්චි කරොත් එහෙම ඔයාගේ නර්ව් කාමින් ඉෆෙක්ට් එක ඇවිල්ලා ෆයිටෝකෙමිකල්ස් වලින් ඔයා හීල් වෙන්න පටන් ගන්න ඔයාට බෙනිෆිට් එක එනවා. හැබැයි ඔයා චීප් චයිනීස් ෆ්‍රේග්‍රන්ස් එකක් දැම්මොත් ඔයාට නිකන් ෆ්‍රේග්‍රන්ස් එක විතරයි. ඊට පස්සේ හෙඩේක් එකක් එයි. ඔයා හඳුන් කුරක් කන්සීල් වෙච්ච කාමරයක පත්තු කරලා බලන්න සතින වල විනාඩි 5ක් ඉන්න පුළුවන්ද කියලා. ඉතින් වීසිං වලට එන්නත් පුළුවන්. වීසිං නෙවෙයි කියන්නේ ඇත්තටම චෝක් වෙනවා. ඉතින් මේ ඒ නිසා ඇත්තටම වාහ ප්‍රශ්නෙට ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් අපි ගන්නේ directly from the source. ඒක හොයාගන්න හරි අමාරුයි. ලොකු වියදමක් යනවා හොඳ ප්‍රොඩක්ට් එකක් හදන්න. හැබැයි ලංකාවෙන් ගන්න පුළුවන් හැම එකම අපි ලංකාවෙන් ගන්න අපේ ප්‍රයොරිටි එක ලංකාවේ ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රොමෝට් කරන එක. දැන් ඒ කියන්නේ මේ ක්‍රියාවලිය බැලුවාම ටිකක් ලොකු ක්‍රියාවලියක් මේ නිෂ්පාදන එළියට දාන්න. කාර්ය මණ්ඩලයේ කීයක් විතර ඉන්නවද? ඇත්තටම සචිනී මම දැන් ඔයත් එක්ක අද මේ ඉන්ටර්විව් එක කරාට මගේ පිටිපස්සේ ඉන්න ටීම් එක නැත්තම් අද මට මෙතන ඉඳගෙන ඔයත් එක්ක කතා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රෙඩිට් එක ඔක්කොම යන්නේ මට වඩා මගේ ටීම් එකට. මම දෙන්නේ පොඩි ගයිඩන්ස් එකක් විතරයි. ඒක එක්සිකියුට් කරලා ඒ අවශ්‍ය කරන ඩෙවලොප්මන්ට් එක කරන්නේ ටීම් එක. දැනට අපේ ටීම් එකේ 52ක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ තමයි මහන්සි වෙලා පිට රටවල ගිහිල්ලා සමහරකට මාසයක් ඉඳලා එනවා. ඒ වගේ ගොඩාක් මහන්සි වෙලා. එතකොට බජට්ස් තියෙනවා. අවශ්‍ය කරන පොල් සම්බෝල් බත් එහෙම Tamanට පුරුදු කන්න බෑ. ඉතින් ගොඩාක් සැක්‍රිෆයිසස් කරන බොහෝම හොඳ ටීම් එකක් ඉන්න හින්දා තමයි මේ වගේ දේවල් කරන්න පුළුවන් උනේ. ඔව් ඒ කියන්නේ දැන් අපි මේ කර්මාන්ත ශාලාවට මෙතනට එනකොටත් දැක්කේ මේ ලොකු වයසක ඉන්න කාර්ය මණ්ඩලයක් නෙමෙයි ඉන්නේ. බොහොම තරුණ කාර්ය මණ්ඩලයක්. ඒ කියන්නේ ඔබ තරුණයන් ගැන විශ්වාසය තියෙනවා. ලංකාවේ ටිකක් චැලෙන්ජිං හරි ටීම් එකක් හදාගන්න එක. හැබැයි හරියට මොටිවේට් කරලා ගත්තම හරියට ඒගොල්ලන්ගේ හැකියාවන් පෙන්නුවොත්, ඔපචුනිටිස් පෙන්නුවොත් මිනිස්සු තේරුම් අරගෙන ඒගොල්ලන්ගේ 100% ඒගොල්ලෝ දෙනවා. ඔයා දැක්කත් දන්නේ මේ අපේ ඔෆිස් එකේ මේ හැමෝම නැෂනල් ෆ්ලෑග් එක අඳිනවා. මම මේ ඒක ඊළඟට මම අහන්නේ කී දැන් ඔබතුමත් පැල්දගෙන ඉන්නවා. මම දැන් බැලුවා මේක අපි සූදානම් වෙනකන් පොඩ්ඩක් බැලුවම හැමෝත් පොඩ්ඩක් කතා කරාම ස්ටාෆ් එක ඇතුලේ මම දැක්කා ගහගෙන ඉන්නවා මේ ලංකාවේ ජාතික කොඩිය සහිත බැජ් එකක්. ඒ කියන්නේ ඇයි එහෙම කරන්නේ? කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අපි ගැන ආඩම්බර වෙලා වැඩ කරන්න ඕනේ. අපේ මතයක් තියෙනවා ලෝකේ හැමදේම කරන්නේ පිටරටින් කියලා. ඒ කියන්නේ අපිට ඉනෝවේෂන් එන්න ඕනේ යුරෝපෙන්, ඇමරිකාවෙන් එන්න ඕනේ. අපිට ඉනෝවේට් කරන්න බෑ. අපිට හොඳ බ්‍රෑන්ඩ්ස් හදන්න බෑ. ඒවා ජර්මනි වල හදන්නේ, ඇමරිකාවල තමයි හොඳ බ්‍රෑන්ඩ්ස් හදන්නේ කියන අපේ අර කොලොනයිස් වෙලා තියෙන පොඩි මෙන්ටැලිටි එකක් තාම තියෙනවා. ඒක අපි නැති කරන්න ඕනේ. අපි පෙන්වන්න ඕනේ අපිටත් ඇත්තටම දේවල් කරන්න පුළුවන් කියලා. එතකොට අපි ඉස්සෙල්ලා අපි ගැන ආඩම්බර වෙන්න ඕනේ. Grass is always not green on the other side, Sachini, right?
නිකන් පොඩක් කල්පනා කරලා බලනකොට පිටරට ගිහිල්ලා ඉන්න කට්ටිය හරිද මේක ඇත්තටම දැන් මම අවුරුදු 6ක් ලංකාවේ මම හැමදේම දාලා ලංකාවට ආවේ මේ තරම් සුන්දර රටක් මම දැකලා නැහැ. ඉතින් ඒ වගේ ගොඩාක් මට යාළුවෝ ඉන්නවා වෙන රටවල් අතහැරලා ලංකාවට ආපු. ඒකට අපි ගැන ආඩම්බරෙන්න ඕනේ. අන්න ඒක ක්‍රියේට් කරන්න තමයි අපි මේ බැජ් කොන්සෙප්ට් එක දැම්මේ. ඒතකොට උදේට මේක අඳිනකොට හිතනවා මේක මගේ රටේ කොඩිය. ඒකෙන් පොඩි ආඩම්බරයක් එනවා. බස් එකේ එනකොට හැමෝම බලනවා කවුද කොඩියක් ගහගෙන එනවා කියලා බලනවා. ඒකෙන් ආඩම්බරයක් එනවා. ඉතින් ඊට පස්සේ පිටරට කට්ටිය ඇවිල්ලා අපේ බ්‍රෑන්ඩ් එක ගැන කතා කරනකොට අපේ කස්ටමර්ස්ලා ලෝකේ වටේ ඉන්න හොඳ කස්ටමර්ස්ලා අපි ගැන ආඩම්බරෙන් අපේ ප්‍රොඩක්ට්ස් ගැන කියනකොට හොඳ ප්‍රයිඩ් එකක් ඇති වෙනවා. ඒක මිනිස්සුන්ට තියෙන්න ඕනේ. මොකද අපි ලංකාව ප්‍රොමෝට් කරන්නේ නැත්නම් කවුද සජිනී කරන්නේ? ඒක තමයි. ඒ කියන්නේ මේක හැම ස්ටාෆ් එකේ කෙනෙක්ටම අනිවාර්යයි. එතකොට මේ බැච් එක තියෙන එක. මේක දාගෙන යනකොට පොඩි අලවන්සෙකුත් දෙනවා. ඒක ප්‍රොමෝට් කරන්න. බට් ඒක එහෙම සමහර කලාට ඒක ලොකුවට මේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමෝම මේ කැමැත්තෙන් තමයි ඒක කරන්නේ. ආඩම්බරෙන් කරන්නේ. හරි. දැන් පහුගිය සතිය බ්‍රහස්පතින්දා ශංග්‍රීලා පරිසරයේ බොහොම උත්කර්ෂවත් හරිම අභිමානවත් උත්සවයක් තිබුණා. ස්තුතියි මට ආරාධනා කරපු එක ගැන. එතනදී හමුුණ අපිට ලස්සන තෑග්ගක්. මී ඔයිල් මසාජ් කැන්ඩල් එකක්. මොකද්ද ඒ කැන්ඩල් එකේ විශේෂත්වය? ඇයි එහෙම එකක් හිතුවේ? ඒ කියන්නේ දැන් අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ මේ වෙල්නස් මාකට් එකේ ප්‍රෝග්‍රස් වෙන විදිය සහ කන්සියුමර් බිහේවියර්ස්. ජෙනරල් කන්සියුමර් බිහේවියර්ස් නෙවෙයි වෙල්නස් මාකට් එකේ තියෙන. මම පොඩි උදාහරණයක් කියන්නම් ඔබතුමීගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින්. දැන් ඔයා එළු කිරි වලින් එළු කිරි වල සබන් හොඳයි කියලා ඔයා කොහේ හරි ඉගෙන අහනවා. දැන් ඔයා එළු කිරි සබන් කැටයක් හොයනවා. ඔයා දකිනවා ලොකු මල්ටිනේෂනල් බ්‍රෑන්ඩ් එකක සබන් කැටයක් තියෙනවා 150කට. ඒකම ඔයා දකිනවා සඩම්බු ලණුවකින් ගොතපු කඩදාසි කෑල්ලකින් බඳපු ගෙදරක හදන එළුකිරි සබන් කැටයක් 1500යි. ඔයා හිතන්නේ කවුරු හොඳ එක හදනවා කියලාද? 1500 කියලා හිතන්නේ. ඔව් ගාණ වැඩිනේ. ගාණත් වැඩි. ඒක පැකේජ් උනුත් එක විදියට. අන්න ඒක තමයි කන්සියුමර් බිහේවියර්ස් වෙල්නස් මාකට් එකේදී. අලුත්, ඔනස්ට්, හෝම්මේඩ්, රස්ටික් ඔය වගේ කොන්සෙප්ට්ස් තියෙනවා. එතකොට දැන් ගොඩක් තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේ මසාජ් ඔයිල් කැන්ඩල්ස්. ඒතකොට මේ කැන්ඩල් එක ලයිට් අප් කරලා හොට් වැක්ස් හරි ඔයිල් එක හරි පෝ කරලා හොඳට මසාජ් එකක් කරලා ඇඟේ කියන්නේ මසාජ් එක හරහා මයින්ඩ් එක රිලැක්ස් කරලා රිලැක්සේෂන් එකකට යන්න පුළුවන්. මේකට තියෙන හොඳම තෙල තමයි ඔය වෙන රටවල තියෙන තෙල් වලට වඩා මී තෙල්. මොකද අවුරුදු 10 ගාණක් මී තෙල් හන්දිපත් වේදනාව වලට පාවිච්චි කරපු වාතනාශක තෙලක්. ඒ නිසා මේ මී ඔයිල් එක අපි කැකිරාවෙන් ගන්නෙ මී ඔයිල් එක දාලා ඒකට එසෙන්ෂල් ඔයිල්ස් එකතු කරලා වැක්සර්ස් වගේ දේවල් එකතු කරලා තමයි මේ කැන්ඩල් එක ඩෙවලොප් කරන්නේ. ඒකට හොඳ මාකට් එකක් තියෙනවා සහ හොඳ පොටෙන්ෂල් ප්‍රොඩක්ට් එකක්. ඒක අලුතෙන් මාකට් එකට එන ට්‍රෙන්ඩ්ස් ඒවා. හරි. දැන් ඔබතුමා මේ කිව්ව වචන ටික හන්දිපත් කියලා කිව්වා. එහෙම කියනකොට මට හිතෙනවා දැන් ඔය වචන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ටිකක් පාවිච්චි කරන වචන. ඔව්. මං ඇහුවොතින් මෙහෙම ඔබතුමා ආයුර්වේද විද්‍යාව හදාarලා තියෙනවද නැත්නම් කැමැත්තක් තියෙනවද නැත්නම් ඒකේ ආభాෂය මේ නිෂ්පාදන වලට ලබා ගන්නවද? ඇත්තටම සතිනේ ඒකට උත්තර දෙන්න ඇත්තට මම ගොඩාක් ආයුර්වේදයේ පාරම්පරික වෙදකමයි ගොඩාක් අධ්‍යයනය කරනවා. මගේ ළඟ ගොඩාක් පරණ පුස්කොළ පොත් තියෙනවා. මම කාලයක් තිස්සේ එකතු කරා. මම ගුරුවරු කීප දෙනෙක් මට හිටියා පාරම්පරික වෙදකම උගන්වන. අපේ අත්තම්මගේ තාත්තත් දක්ෂ පාරම්පරික වෛද්‍යවරයෙක්. ඒ නිසා මේ ආයුර්වේදයේ පාරම්පරික වෙදකමේ අතර ලොකු වෙනස්කම් තියෙනවා. මේක අපේ දෙයක්. අපි ආයුර්වේදය ප්‍රොමෝට් කරන්න ඕනේ නැහැ. ඒකට ඉන්දියාවේ ඉන්නවා. හැබැයි ආభాෂයක් තියෙන හින්දා අපිට අපේ දේ වෙනම පෙන්නලා අපිට ඒකේ යුනික්නසස් යුනික් ෆීචර්ස් හයිලයිට් කරලා අපිට අපේ දේ පෙන්වන්න පුළුවන්. ඒක තමයි අපි හැම වෙලේම උත්සාහ කරන්න. ගොඩක් තෙල් තියෙනවා ලංකාවේ තැඹිලි තෙල් දාලා හදන. දේශීය මේ ආයුර්වේද මේ පාරම්පරික තෙල් වර්ග. ඒවා ඉන්දියාවේ නැහැ. ඉතින් ඒ වගේ ගොඩක් වෙනස්කම් තියෙනවා. ඒවා තමයි අපි හැම වෙලේම හයිලයිට් කරලා මාකට් එකට ගෙනියන්න බන්නේ. ඒවට ලොකු නීඩ් එකක් තියෙනවා. සචිනට කියන්න මේ වෙල්නස් මාකට් එකේ අපි නිකන් බලමු ග්ලෝබලි කොහොමද මේක කියලා. වෙල්නස් පර්සනල් කෙයාර්, ෂැම්පූ, ෂවර් ජෙල්ස්, ක්‍රීම්ස් ඒවා ට්‍රිලියන ඩොලර් ට්‍රිලියන 1.2ක්. ඒ තරම් ලොකු මාකට් එකක්. ආයුර්වේද ප්‍රොඩක්ට්ස් ඩොලර් බිලියන 590ක්. මේ ස්පා කියන කොන්සෙප්ට් එක. හරිද? රිලැක්සේෂන් ස්පා මාකට් එක ඩොලර් බිලියන 139ක්. අන්න ඒකට තමයි අපි කේට කරන්නේ මේන්ලි සහ අර 1.2 ට්‍රිලියන් පර්සනල් කෙයාර්. ලෝකෙ තේ වෙළඳපොළ ගත්තම ඩොලර් බිලියන 70ක් 80ක් විතර තමයි වෙන්නේ. ඒ කියන්නේ අරක වැඩි. ඒවා වැඩි.
එතකොට ඇත්තටම අපි තේ විකුණනවා මම නම් හිතන්නේ අපි ටී ඔක්කොම වෙල්නස් ටී හැටියට හෙල්ත් ටීස් හැටියට බ්‍රෑන්ඩ් කරලා කරොත් අපිට අර ලොකු මාකට් එකට ටැප් කරන්න පුළුවන්. හැමදාම තේ රබර් පොල් රෙදි විකුණන ඉන්න නැතුව මේ අලුතෙන් තියෙන මාකට්ස් අයිඩෙන්ටිෆයි කරගෙන ඒ වගේ තියෙන රික්වයර්මන්ට් එකට ඇත්තටම ආසියාතික රටවල් සහ ශ්‍රී ලංකාව හැටියට අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් මේ මාකට් එකට. provided regulatory supports එහෙම අපිට හම්බ වෙනවා. දැන් සමහරක් product renewals වලට එමු සතිනේ අපිට මාස 9-10 යනවා. එතකොට ට්‍රෙන්ඩ් උත් මාරු වෙලා. අපි රෙජිස්ට්‍රේෂන් එක දැන් ඇලෝවෙරා ඕනේ කියලා කියනවා මාකට් එකට. අපි ලියාපදිංචි සහතිකය ගන්නකොට ඇලෝවෙරා ඉවර වෙලා කැමෝමයිල් ඇවිල්ලා. ඉතින් ඔය වගේ චැලෙන්ජස් උත් තියෙනවා ලංකාවේ. මම හිතන්නේ දැන් ඔබතුමා මම අහන්නවයි කියලා හිතාගෙන ආපු ප්‍රශ්න ටිකක් කලින් එනවා. දැන් ගොඩක් වෙලාට කියන දෙයක් තමයි ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න බෑ. හරි ප්‍රශ්න, හරි වෙලා යනවා, කල් යනවා. ඒ හින්දාම සමහර අදහසක් විදිහටම තියෙනවා. කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්න පටන් ගත්තත් සමහරලාට අතර මගින් නවත්තලා දානවා, එපා වෙනවා. ඊට පස්සේනේ ඔය මේ ලංකාව හරි නැහැ කියලා රට යන්නේ. ඇත්තටම ඔබ කිව්වොතින් දැන් ඔබට අත්දැකීම් තියෙනද මං අහන්නේ ලංකාවේ ව්‍යාපාරයක් පටන් ගන්න එක මං සරලවම ඇහුවොතින් අමාරුයිද ලේසියි? දැන් සචිනේ අපිට ඩුබායි වල ඔෆිස් එකක් තියෙනවා අපේම. මෝල්ඩිව්ස් වල අපි ඩිරෙක්ට්ලි ඔපරේට් වෙනවා. මම ලංකාවට ඇවිල්ලා මගේ මේ 6 වෙනි අවුරුද්ද තමයි මේ ගත කරන්නේ. ඒ නිසා මම ඔයාලට කෙලින් මේකට උත්තරයක් දෙන්නම්. මම කියන විදිහට ලංකාවේ ව්‍යාපාර කරන්නේ කියන්නේ කියන්නේ SME සෙක්ටර් එකේ මල්ටිනේෂනල් ලොකු අවුරුදු 50 100 පරණ කම්පනීස් නෙවෙයි. ඒගොල්ලෝ එස්ටැබ්ලිෂ් වෙලා ඉන්නේ. අපේ තාත්තලාගේ ජෙනරේෂන් එකේ තිබ්බ සපෝට් එකට වඩා ගොඩක් අඩු සපෝට් එකක් සහ වර්ක් ෆෝස් එක තමයි අපිට ඉන්නේ. ඒකෙත් ඔක්කොම බලාගෙන ඉන්න රට යන්න. ඔය වගේ ඉකොනොමි එකක ව්‍යාපාරයක් කරනවා කියන්නේ මගේ අර්ථකථනය තමයි අපායි ඉපදිලා පව් ගෙවන වගේ වැඩක් සැටිනේ. එහෙමද? ඒක තමයි මට ෆීල් වෙලා තියෙන්නේ. හැබැයි එහෙම කියලා අපිට අතාරින්න බෑ. මොකද අපිට ලෝකයක් the oyster is our world අපිට ගොඩාක් දේවල් තියෙනවා ලෝකෙට අපිට ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපි මේ challenges වලට face කරන්න ඕනේ. පුළුවන් තරම් අපි බලන්න ඕනේ අපේ අවශ්‍යතාවය කොහොම හරි ඒගොල්ලන්ට පැහැදිලි කරලා දීලා ඉටු කරගන්න. එහෙම ඇත්තටම පැහැදිලි කරලා දුන්නාම ඒගොල්ලොත් ඒව අන්ඩර්ස්ටෑන්ඩ් කරලා අපිට හෙල්ප් කරනවා. හැබැයි රෙගියුලේෂන්ස් එහෙම ඩීරෙගියුලේට් වෙන්න ඕන තැන් ඊට පස්සේ එක්ස්පෝර්ටර්ස්ලා හැටියට සපෝට් එක මීට වඩා ගොඩක් වර්ධනය වුණා නම් අපිට මීට වඩා දේවල් යං එන්ටර්ප්‍රෙනියර්ස්ලා හැටියට යං බ්‍රෑන්ඩ්ස් හැටියට කරන්න පුළුවන්. ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර මම දන්න විදියට 1.2 මිලියන් තියෙනවා. ඒකෙන් රෙගියුලර් එක්ස්පෝර්ටර්ස්ලා ඉන්නේ 2000යි 3000යි. එතකොට හර්බල් ටී එකක් හදලා වෙන රටකට විකුණන්න හදන කෙනෙකුට රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න මාස 9ක් අවුරුද්දක් යනවා. එතකොට ට්‍රෙන්ඩ්ස් උත් මාරු වෙලා. ඒ වගේ චැලෙන්ජස් තියෙනවා. ඒව ඕවර්කම් කරොත් අපිටම මේකේ බෙනිෆිට් එක තියෙන. අපිට පුළුවන් අපේ ඉන්න වර්ක් ෆෝස් එක 50 ඉඳන් 100ට ගෙනියන්න. එහෙම චැලෙන්ජස් තියෙනවා. හරි. දැන් අපි ගොඩක් සාර්ථක කතා අහලා තියෙනවා. එහෙමනේ අපි මේ කතා කියවලා කතා බලලා තමයි අපිත් ඉන්ස්පයර් වෙන්නේ අපි ඉදිරියට යන්න. දැන් එහෙම කියවන සහ කියවපු බලපු අහපු කතා අතර ගමන යද්දී ගොඩාක් අභියෝග තිබිලා තියෙනවා. ඔබටත් එහෙමද මේ ෆ්‍රෙලා එක අද මේ තැන තියෙන්න මම හිතන්නේ හරි ලස්සන කෙලින් මාවතක් තියෙන්න ඇති කියලා. එහෙම තිබුණා නම් ඒක ඔබේ වාසනාව සදක්ෂතාව වෙන්නත් පුළුවන්. එහෙම තියෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ. මං අහන්නේ එහෙමද? ඒ කියන්නේ එහෙමද තිබුණේ නැත්නම් ඔබටත් අභියෝග තිබුණාද? නෑ මම මේක අතහැරලා දානවා. මට මේක කරන්න බෑ කියලා හිතිච්ච අවස්ථාවක් තිබුණාද? ඔව් අතහැරලා දාන්න හිතිච්ච අවස්ථා ඕන තරම් තිබ්බා. හැබැයි ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් කියන්නේ හරි රෙසිලියන්ට් කැරක්ටර් එකක්. ඒ නිසා එයාට අතහැරලා දාන්න තේරෙන්නේ නැහැ. හරිද? ඒක තමයි true entrepreneurship කියන්නේ. කොහොම හරි challenges face කරගෙන ඉස්සරහට යන්න ඕනේ. මගේ පාත් එකේදී මට ගොඩාක් challenges ආවා පටන් ගන්න කාලවල ඉඳන් දැනටත් challenges තියෙනවා. දැන් ලංකාවට ආවට පස්සේ සචිනී කොවිඩ් ආවා. ඊට කලින් පාස්කු ප්‍රහාරය තිබ්බා. ඊට පස්සේ කොවිඩ් තිබ්බා. ඊට පස්සේ ඉකොනොමික් ක්‍රයිසිස් තිබ්බා. ඊට පස්සේ පොලිටිකල් ක්‍රයිසිස් තිබ්බා. ඊට පස්සේ දිත්ත තිබ්බා. දැන් වෝ එක තියෙනවා. ඒක ඩුබායි ගත්තම දැන් හරි කොවිඩ් වලට පස්සේ වෝ එක. හරිද? ඒ අතරමැද්දේ ලොකු දේවල් උනේ නැහැ. ඉතින් අපි ගොඩාක් challenges වලට face කරන්න ඕන මේ community එකක්. හැබැයි ඒකෙන් වෙන්නේ අපේ resilience build වෙනවා. අපි තව ශක්තිමත් වෙනවා. What doesn't kill you will only make you strong. ඒ නිසා ඇත්තටම අපිට ලෝක වෙළඳපොළට යනකොට අපි strong characters and strong brands හැටියට යන්න පුළුවන්. ඉතින් challenges තිබ්බත් ඉතින් ඒක ඕකම් කරා. හරි. දැන් ෆ්‍රෙලා එක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්නේ. හැබැයි එහෙම ව්‍යාපාරයක් වෙලා දැන් ලෝකේ ප්‍රධාන රටවල් වල මේ බ්‍රෑන්ඩ් එක තියෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් කොහොමද මේ ලෝකේ තියෙන අනිත් ප්‍රසිද්ධ හොඳ බ්‍රෑන්ඩ්ස් එක්ක කරට තරග කරගෙන කරන්නේ කොහොමද මොකද ඒ රහස?
ඕ එකක් තමයි අපි හරියට වැලියු කරන එකක් තමයි අපි කාවද ඇසෝසියේට් කරන්න කියලා. එතකොට ඒක අපේ පොසිෂන් එක අලයින් කරලා තමයි අපි තියෙන්නේ. ඒ නිසා අපිට එක ක්ලයන්ට් අපිට පොඩි ක්ලයන්ට්ුයි ලොකු ක්ලයන්ට්ුයි කියලා වෙනසක් නැහැ. එහෙම අපි හොඳ ඇසෝසියේෂන් එකක් බිල් කරගත්තා. ඒ හරහා අපි ඒගොල්ලන්ගේ නෙට්වර්ක් එක පාවිච්චි කරා, සිනර්ජයිස් කරා. සිනර්ජිටික් ඉෆෙක්ට් එකෙන් තමයි අපි ඒක ගියේ. ඊට අමතරව කියන්න ඕනේ අපිට මේ ලංකාවේ ඉන්න ක්‍රීම් එකේ ඉන්නේ ලංකාවෙන් පිටනේ. ලංකාවෙන් පිට හොඳ ඩයස්පෝර එකක් ඉන්නවා. හරිද? টপ හොටෙලියර්ස් ඔක්කොම ඉන්නේ ලංකාවෙන් පිට. ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ දැන් සුපර් මාකට් චේන්ස් ගත්තොත් ඒ වගේ හෙඩ්ස්ලා ෆයිනෑන්ස් හෙඩ්ස්ලා ඔක්කොම ගොඩක් ලංකාවේ. ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ ලංකාවේ හොඳ ප්‍රොඩක්ට් එකක් එනකන්. ඒගොල්ලන්ට කතා කරොත් ඒගොල්ලෝ අපිට මීටින්ග්ස් ටික සෙට් අප් කරන්න උදව් කරලා ඒගොල්ලෝ අපිට පාත් එක දීලා මාර සපෝට් එකක් දෙනවා. ඒව තමයි ඇත්තටම මේ හේතු උනේ අපිට මේ ගමන යන්න. අපිට ගොඩාක් අපේ ලංකාවේ කට්ටියගෙන් ආවා හෙල්ප් එකක් ආවා. හැබැයි ඒ හෙල්ප් එක ගන්න අපි හරි ප්‍රොඩක්ට් එකක් එළියට දෙන්න ඕනේ. ඊළඟට දැන් මේ කතා බහ මම හිතන්නේ දිගටම යන්න පුළුවන්. හැබැයි අපි නවත්තන්නත් වෙනවා. මේ ඔෆිස් එක හරිම ලස්සනයි. හරි ලස්සනට ඩිසයින් කරලා තිනවා. ඔබට දැන් මේ පේන්නේ පොඩි කොටසක් විතරයි. හරි අපුරු දොරකුත් තිබුණා. මේක ඔබතුමාගේ සංකල්පයකට අනුව හදපු විදිහද නැත්නම් කොහොමද ඒක? මේක ඇත්තටම concept එක develop කරේ සමීර කියලා මේ ලංකාවේ දක්ෂම අමුතු විදිහට හිතන ආකිටෙක්ට් කෙනෙක් මගේ හොඳ හිතවතෙක්. ෆ්‍රෙලා කියන්නේ ancient traditions, time tested remedies married to modernity. ඒක තමයි අපේ concept එක. එතකොට ඒ concept එක හරියට තමයි ඒ ටික develop කරේ. ওই දොරත් අවුරුදු 90ක් විතර පරණ යාපනයේ කොහොඹ වලින් හදපු දොරක්. අපි brand එක present කරන්නේ traditional දේවල් එක්ක කොහොමද මේ modern market එකට product එකක් දෙන්නේ කියලා. ඉතින් ඒක තමයි ෆ්‍රෙලාගේ concept එක. artistry in health and wellness and beauty. ඒ කියන්නේ හැමතැනම මේ කාර්යාලයේ ඉඳලම හැම දෙයක්ම ලංකාව මතක් වෙන විදිහට තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ. මම හරියට හරි. එක logo එකක් අපි develop කරලා තියෙනවා. ලංකාව මේ ටික කාලයකට කලින් අයිඩෙන්ටිෆයි කරගත්තා. ලංකාව තමයි නාසයෙන් lowest gravity point කියලා තියෙන්නේ. අපි ඒකට පොඩි logo එකක් හදලා අපි කියනවා මේ herbs ඔක්කොම මේ අපි use කරන herbs lowest gravity point එකේ හදන herbs. differentiate කරන්න පුළුවන් තැන differentiate කරලා ඒක unique selling point එකක් හැටියට එළියට දුන්නොත් product market කරන්න පුළුවන්. දැන් ඔබේ පාසල ත්‍රිත්ව විද්‍යාලය පාසලේ ඉඳලා ඒ ලැබපු අත්දැකීම් ඔක්කොම එකතු කරගෙන අද ඉන්න තැන ගැන හිතනකොට ඔබට මොකද හිතෙන්නේ ඔබ ගැන? ඉස්සල්ලාම ත්‍රිත්ව විද්‍යාලේ ඊට පස්සේ බණ්ඩාර සෙන්ට් තෝමසස් ගියා. මොකද ගෙවල් බදුල්ලේ හින්දා. ඊට පස්සේ බදුල්ල මහාවිද්‍යාලයට ගියා. ඒ නිසා මට ගොඩාක් layers ඇසුරු කරන්න ලැබුණා. හැම පරාසයකම කට්ටියව ආශ්‍රය කරන්න ලැබිලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ආවා. මං හිතන්නේ මම කරලා තියෙන දේවල් මදි. මදි. මීට වඩා ගොඩක් දේවල් මම කරන්න ඕනේ. මගේ ටීම් එකත් එක්ක එකතු වෙලා තව ගොඩාක් වැඩ තියෙනවා ඉස්සරහට කරන්න. සැටිස්ෆයි වෙන්න බෑ මේ කරලා තියෙන ඇති කියලා සචිනී. ඒ කියන්නේ මට හිතෙනවා මේ දීපු උත්තරේ ඒ කියන්නේ ෆ්‍රෙලා තාම ඔක්කොම එතකොට අචීව් කරලා නැද්ද? සමහරක් වෙලාවට අපේ ජීවිත කාලය තුළ අපිට ඔක්කොම achieve කරන්න බැරි වෙයි. but key goals set කරලා තියෙනවා. markets වල establish වෙන්න ඕන විදි තියෙනවා. ඒ කියන්නේ seeds plant කරලා තියන්න ඕනේ. මතකද දන්නේ අර පොඩි කාලේ ඉන්න යුතුයකම් පමණක් ඉටු කර තබු මේකේ ළඹයටයක් හිටවන කතන්දරේ. ඒවා ඉගෙන ගන්න කාලවල ඒවා හරියට වැදගත් වුණා. ඒ වගේ ප්‍රතිඵල එන්නේ පස්සේ ජීවිතේ. ඉතින් ඒ වගේ අපි යන්න ඕනේ මාකට්ස් වලට ගිහිල්ලා හොඳට එස්ටැබ්ලිෂ් වෙලා ඒවා ග්‍රෝ වෙන පාත් එකට අපි ඒවා සෙටප් කරන්න ඕනේ. ඒ වගේ කෝපරේට් ගෝල්ස් තියෙනවා, ඔබ්ජෙක්ටිව්ස් තියෙනවා. ටීම් එක බොහොම තදින් අපි ඩ්‍රයිව් කරනවා. ඒ නිසා තව ඉස්සරහට ගොඩක් කරන්න වැඩ තියෙනවා. දැන් ව්‍යාපාරිකයෙක් කියලා කිව්වහම දැන් ලංකාවේ නම ලෝකෙට අරන් ගිය ව්‍යාපාරිකයෙක් කියලා කිව්වම කෙනෙක්ට හිතෙන්න පුළුවන් පාඩු සිද්ධ වෙන එක ආයචර ගණන් ගන්න ඕන එකක් නෙමෙයි වගේ එහෙම එකක් එනවනේ. දැන් ඔබටත් මේ ව්‍යාපාරය කරගෙන යද්දී එහෙම අවස්ථා තිබුණාද? පාඩු සිද්ධ වෙච්ච අවස්ථා තිබුණාද? ඒ කියන්නේ සචිනේ අපි දැන් හොඳ එක්ස්පීරියන්ස් එකක් තමයි අපි ලෝකේ අනිත් තැන්වල ප්‍රොඩක්ට්ස් කරලා ඉවරලා ලංකාවට ආපු එක. ඒකට අපි දැක්ක අනිත් entrepreneurship කොහොමද ලෝකේ තියෙන අනිත් corporations වැඩ කරන්නේ කොහොමද? profit කියන concept එක මූලික කරගෙන කරන ව්‍යාපාර තිබ්බේ ගල් යුගයේ. දැන් තියෙන්නේ purpose based business. ඔයා ව්‍යාපාරයක් කරනවා නම් ඒකෙන් සමාජයට ලැබෙන්නේ මොනවාද? ඒ purpose එක උඩින් ඉඳන් තමයි businesses ඉස්සරහට grow වෙන්නේ. ඒක තමයි future එක. එතකොට ෆ්‍රෙලා කියන්නේ හොඳ honest trusted product එකක් market එකට consumer දෙන brand එකක්. profit secondary. පාඩු වෙනවා, ලාභත් වෙනවා. හැබැයි brand development එකයි company growth එකයි තමයි prioritize වෙන්න ඕනේ. එහෙම තමයි
ගමන ඉදිරියට යන්න ඕනේ. කොහොම හරි ඔන්න ගිය සතියේ බ්‍රහස්පතින්දා ඉඳලා ලංකාවේ වෙළඳපොළට ෆ්‍රෙලා කියන නාමයේ බ්‍රෑන්ඩ් එක ඔන්න ඇවිල්ලා තිනවා. දැන් ලංකාවේ අපිටත් හරිම නිදහසේ කැමති විදිහට තෝරගන්න අවස්ථාව තියෙනවා. මම හිතන්නේ එහෙම බ්‍රෑන්ඩ් පාවිච්චි කරලා තමන්ගේ තියෙන ෆීඩ්බැක් එකත් කියන්න පුළුවන් නේද? ෆ්‍රෙලා එකට කොහොමද සතුටුයිද? නැත්නම් අදහස් මොනවද තියෙන්නේ? සහ ඊළඟට තව වැඩසටහන නිමවට පත් කරන්න කලින් කෙනෙක්ට හිතෙනවා නම් දැන් ඔබ වගේ මගේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා මේ රූපලාවන්‍ය පැත්තේ. එහෙම බ්‍රෑන්ඩුත් හදලා දෙන කාර්යයක් සිද්ධ වෙනවා ෆ්‍රෙලා එකෙන් නේද? කොන්ට්‍රැක්ට් මැනුෆැක්චරින් උත් කරනවා. හැබැයි අපි හැම වෙලේම කියන්නේ බය නැතුව තමන්ගේ ප්‍රොඩක්ට්ස් ඩෙවලොප් කරන්න. හොඳට ස්ටඩි කරලා ඒ රිස්ක් එක ගන්න. මොකද ඔන්ටර්ප්‍රෙනර්ෂිප් කියන්නේ රිස්ක් ටේකින් එන්ටර්ප්‍රයිස් එකක්, ජොබ් එකක්. සහ පුළුවන් තරම් මේ අපේ ප්‍රොඩක්ට්ස් ලෝකෙට ගෙනියන්න. ඕන තරම් ඔපචුනිටිස් තියෙනවා, ඔපචුනිටිස් හොයන කෙනාට. හරියටම හරි. ඉතින් එහෙම අවස්ථාවන් හොයපු කෙනෙක් තමයි සුදත් හොරදාගොඩ මහත්මයා කියලා කියන්නේ. මම හිතන්නේ ඒකින්ද වෙන්නේ නැති ෆ්‍රෙලා කියන මේ ලංකාවේ නිෂ්පාදන ලෝකෙට අරන් ගිහිල්ලා ඔන්න නැවතත් ලංකාවේ අයට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගිය සතියේ ඉඳලා ඔන්න ආය නැවතත් කියනවා ඔබට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා ෆ්‍රෙලා නිෂ්පාදන ලංකාවේ. එහෙනම් බොහොම ස්තුතිවන්ත වෙනවා මගෙත් එක මේ කතා බහට එකතු වුණාට. ඔබතුමාගේ ව්‍යාපාර මීටත් වඩා දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාගේ අත්දැකීම් අදහස් අපිත් එක්ක බෙදා හදාගත්ත. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සචිනී. මම ඔයාටත් සාර්ථකත්වයේ ප්‍රාර්ථනා කරනවා. thank you very much අපිට මේ opportunity එක දුන්නාට. හරි. එහෙනම් බොහොම ස්තුතියි. නැවතත් මේ වගේ කතා බහකින් අපි මුණ ගැහෙමු. සචිනී සීලවර්ධන.